අයි බෝවන්න වල හැමෝටම අපි අද ට්‍රැවල් වීඩියෝ ගන්න නෙවෙයි කරන්නේ අද මේ වීකෙන්ඩ් එකේ අපිට කොහෙවත් යන්න වෙන්නේ නැහැ මොකද මේ අපේ ගෙදර පොඩි වැඩ වගේක් තියෙන නිසා අපි යනවා නිව් ජර්සි වලට H Mart එකටයි ඒක කොරියන් මාකට් එක එළවලු පළතුරු මාළු මස් මාළු ඒවා තියෙන මොකද අපිට ඒක දානෙකුත් තියෙනවා ලෑස්ති කරගෙන ඉතින් ඒකට අවශ්‍ය බඩු ටික ගන්නත් එක්ක එහෙනම් අපි ගිහිල්ලා බලමු මොනවාද මේ කඩවල වල අපිට ගන්න දේවල් තියෙන්නේ කියලා ලංකාවේ විදියට කන්න බොන්න. යන් එන. නිව් ජර්සි කියන්නේ ස්ටැටන් අයිලන්ඩ් වලටම ස්ටැටන් අයිලන්ඩ් තියෙන නිව්යෝක් වල ස්ටැටන් අයිලන්ඩ් වල අයිනෙම තියෙන ළඟම තියෙන නිව් ජර්සි ස්ටේට් එක. ඉතින් නිව් ජර්සි වල අපි මේ ඉන්නේ එඩිසන් කියන හරියේ. මේ හරිය තමයි ගොඩක්ම මේ ඉන්දියන් කට්ටිය ඉන්නව සෑහෙන මෙහෙ. ඉතින් ඔයගලන්ට මේ පේනවා ඇති මෙහෙ චුට්ටක් හොඳට ඉඩ කඩ තියෙනවා. පාරවල් ලොකුයි. ඉතින් නිව් ජර්සි කියන්නේ හොඳට ඉඩ තියෙන ස්ටේට් එකක්. දොර ඇරලා නෙමෙයි තියෙන්නේ. කොහෙද දැම්මේ මේ බෑග් ටික? මම වීඩියෝස් නෙමෙයිද? අපි ඇවිල්ලා ඉන්නේ H Mart එකට ගිහිල්ලා බලමු අපි මොනවද ගන්න කියලා. ඊයගේ පාර මේ තමයි නිව් ජර්සි එඩිසන් වල තියෙන H Mart එක. මේ කාර් එක ලොක් කරාද? එහෙනම් ලොක් කරේ. මෙහෙම මේ පාකින් තියෙන්නේ මේ මොනවාද ඩිසේබල් අයට වීල් චෙයාර්. මේක තමයි එන්ට්‍රන්ස් එක. මේ කාට් එකක් ගන්න. අද මෙයා තමයි ව්ලොග් එක කරන්නේ. මොකද මට දරුණු අසනීපයක් තියෙන්නේ. මට හොඳටම මේ කැස්ස හැදෙනවා වැඩි කතා කරන්න විදියක් නැහැ. අද අපේ මේ මොනවද මේ? ටී නේද? මිල්ක් ටී. මේකනේ නේ අර මේ බබල් දාලා බෝබා දාන්නේ. ඔව්. මේකේ නේද බෝබා දාන්නේ මං හිතන්නේ. විතර තියෙනවා මේ කෑම කඩ. බේකරි එකක් තියෙනවා. මේ පෝකිස් මේ ගේලියාස පෝකිස් තියෙනවා. මේකේ කුකීස් ಜಾති මේකේ තියෙන්නේ මේ කෑල්ලේ. ඔක්කොම මේ මොනවාද තියෙන්නේ මේ මොනවාද? Grape. මේ ග්‍රේප්ස්? Nine mustard green. බුදුහාමෝ මේකේ සයිස් එක ග්‍රේප් එක. ග්‍රේප් වලට මේ පොර වැඩි පොර දාලා. බෙරි ඒවත් ඕනේ. මෙතනින් ගන්නවද නැත්නම් බ්ලූබෙරි ඉතින් මෙතනින්ම ගම අපි නැත්තම් යන්න කොස්කෝ එකට එකට දාන්නනේ. කොස්කෝ එකට ගියොත් ඒ ලොකු එකක් ඔයිට ලොකු ඒවා තමයි ඒකේ තියෙන්නේ. ස්ට්‍රෝබෙරි ඉන්න බ්ලූබෙරි එකේ ගාන කීයද එතකොට මේ බ්ලූබෙරි එක මේ ස්පෙෂල් ඩීල් $3.99 4යි කියමු. 4යි කියන්නේ 1200ක් වගේ රුපියල්. අන්නාසි තියෙනවා. පළතුරු අර එළිය තියෙනවනේ අතර එළිය. එළිය කියන්නේ ලොකු ගෙඩිය අපි කපලා ගන්න. ස්ට්‍රෝබෙරි නෙගරඩි වන්දින කොස්කෝ එකෙන් ලාව. මං දැන් කොස්කෝ එකෙන් ගමු. රෙඩ් චෙරි නම් අපි ඒවා ටික මේ කොස්කෝ එකෙන් ගමු ඒ පළතුරු ටික. කොස්කෝ එකෙන් ටික වෙලා යනවා ගන්න ගියොත් එහෙම. හනි මැංගෝස්. හනි නම දැන් මෙතන ඉතින් තියෙනවා කිවි. අඹ කීය? අඹ එක දාන ඔය මැංගෝ 6 පැක් එක 12.99ක් යාම එක. $13ක් තියෙන අඹ ගෙඩි 6ක් $13. මේ වියට්නාම් මැංගෝ එක. වියට්නාම් මැංගෝ එකක් ඒක.
ඒ ලොකු මේ කොකෝව ගෙඩිය කාලා තියෙනවද? නෑ මේ වකාලද? ඔව් මේ ලංකාවේ ගස්වල හැදෙනවනේ. වකාලද? කොහොමද කන්නේ? ඕක දෙකට බලන්න ඕනේ. එනද? බලන්න. නෑ මේක අරන් ගිහලා කන්න බෑ. මේක ඇතුළේ රහයිද? 299ද? 299 කියන්නේ කොච්චරද ඔගේ තියෙන්නේ? 1LB තමයි 290. මේ රාත්තලක් නේ. රාත්තලක් මේක ගහලා ඩොලර් 3යි. දෙකක් ගන්න. හා? මේවා කීයක් ගන්න? ඔක සමහරවිට අපි half tray එකක් දාන්නේ. half tray එකකට. එහෙනම් මේකෙන් අපි 1යි 2යි 3යි 3ක් ගමු. මේ ලූස් නේද ගන්න ගන්න නේද? මේ දැන්න ගමු අපි ඉස්සරහට යන ගමන් බලමු. මේ තියෙන නෙළුම් වල කොහොමද නෙළුම් කියලා? ලෝටස් කියලා ගාලා දෙන්නේ. ෆ්‍රෙෂ් ඒවනේ. මේ වතුරේ දාලා දිනලා දිනනවා. යන්ත බලන්න. මේ අද සිකුරාදා වෙන හෙටද ගොඩන්නේ ඔක්කොම හොඳ ඒවා එන්නේ. මේ කීයක් ගන්නවද මේ ගන්නවද? වට්ටක්ක දින. මේක තමයි අපි මෙහි හදන එක. ඒක රහයි. 1.97යි. මේකේ තියෙනවා 1.3 pounds. මේ බොක් චොයි. බොක් චොයි. මොකද ආසේ බොක් චොයි කනනේ. මේ මස්. ඔයිස්ටර් මෂ්රූම් නේද? මේ තියෙන්නේ අපි අර මේ ලංකාවේ ගන්න මේ ඔයිස්ටර් මෂ්රූම් එක මේ මෙහෙන් තමයි ගන්න එකක් හැබැයි 4.30යි. අපි මේක කරලා බදිනවද? පැකට් කීයක් වුණාද? 4ක්. බැද්දම පොඩි වෙනව නේද හැබැයි? 4ක් ගමු නේ. ඒකෙම ගන්න. කොක්කම එකයි ඔය. එකක් ඒක කියලා පිංගු කාඩ්. ලයිට් එකේ ඉන්නවා. 495 මම ඉතින් මේ බාර අනුව මේ ගහලා දෙන්නේ. මේක ගන්න. කවන්න මේක බදින්න නේ. බැට කරනවා. තුනක් නම් ඕක පොඩ්ඩ වෙනවා නේ. බැට කරලා බදිනකොට හැබැයි තව එකක් ගන්න. එක ගන්න ඕනේ. මෙතන මොනවද මේ තියෙන්නේ? මේ tofu තියෙනවා. cauliflower. මේ Chinese cauliflower. මේක බදිනවා මම දැකලා තියෙනවා. මේක බදිනවා දැකලා තියෙනවා නේද? ලස්සනයි. අල නෑ මෙතන. මේ තියෙන්නේ මේ බතල. apple. අපි පළතුරු ටික මේ Costco එකෙන් ගන්නවා. මේකෙන් මේ ටික විතරක් ගමු. මේ මිරිස් එක මේ ගොඩක් සැරනක් නැහැ. හැබැයි මේ හරි රහයි එක නේ. සැර නැතුනට මේ කැමරට දාන්න හොඳයි. තුනක් ගමු. මේ මාරු රහයි. මේක තමයි මේක හොඳයි. මේක හොඳයි. මේකත් හොඳයි. මේක හොඳයි. අර බැදලා රහ හදනවා ලුණු දාලා. මේකක් ගන්නම් මේ ඇමරිකාවේ ඉන්නවද කවුරු හරි මෙන්න මේවා තමයි කන්න දෙන්නේ ඔක්කොම තියෙනවා හැබැයි කැම જાතියම තියෙනවා කන්න අපරාධ කියන්නේ අපේ ඉතින් ගොඩක් ඒෂියන්ස්ලා මෙහි ඉන්නවනේ ග්‍රීන් රැඩිෂ් අර වෙන මොනවද මේ බලන්න මේක ලස්සන ලී කුඩු වල දාලා තියෙන්නේ මෙහෙ මේ ලුණු නම් මෙන්න මේ සයිස් තමයි ලුණු ගෙඩි නේ ලංකාවේ ඉඳලා ගොඩ දෙනෙක් කියනවා මේ මෙහි තියෙන ලුණු වල ලොකුයි කියලා. දෙහි ගෙඩි කීයද ගණන් කියන්න බලන්න. 199යි. තුනක්. මෙහි තියෙන්නේ ගොඩක් ඒවා තමයි තුනක් ඩොලර් 2යි මේකයි 99 කියලා දාලා තියෙන කවටි කමඩ මේව දැනම හොදයි. අර පැත්තේ තියෙනවා මේ මාළු. අද අපි මේ සිකුරාදා හපන්නේ. කවරද? ආර විලවදනද? නෑ වැදෙන්නේ නෑ ඩ්‍රයි එකක් වගේ. මේ ඒ වුණාට වේලපුවා. කරයිනේ වේලපුව ඒවා. මේ ඔක්කොම වේලපුව දෙන්නේ. මෙන්න සිනමන් තියෙනවා කවුරු හරි සිනමන් බිස්නස් එකක් කරන කවුරු ඉන්නවද? සිනමන් මේ පැක් එක ඩොලර් 6.749යි. මේකේ බර තියෙනවා 10 ounces. මේ 10 ounces ඩොලර් 6.749යි. ඒ කියන්නේ 6.50යි.
1800යි 1800යි 1950ක් වෙනවා රුපියල් වලින් ගත්තොත් එහෙනම්. පැත්තේ පෙරවල තියෙනවා මිදි. මේ බොක්ස් එක හැමතැනම තියෙනවානේ. මේ කොළ හරියට කනවා මේ මේ චයිනීස් කොරියන් සයි. එහා පැත්තේ තියෙන මේ පොල්. මේ තැඹිලි මේ පොල් ගෙඩිය මේ තියෙනවා මේ යම් කොකනට් එක. මේක කෙලින්ම මෙතනට මේ මෙතනින් කපලා බොන්න තියෙන්නේ. මේ එක ගෙඩියක් $3 යනවා $4ක් මේ ගෙඩියක්. මෙහෙන් පැක් කරලා එවන්න. නේද? මේ ගෙඩියක් මේ $4ක්. ඔව් බෝට් මේක බොන්න තියෙන්නේ. ඉතින් අපි ලංකාවේ දැන් පොල් ගෙඩියක් කීයද? මට පොඩ්ඩක් දාන්න ඕගොල්ලෝ පල්ලේ මම දන්නේ නැහැ කීයද කියලා ලංකාවේ. මම හිතලා පොල් ගෙඩියක් දැන් ඉස්සර අපි එනකල් කීයද රුපියල් 50? දැන් 50 නම් නැත්ද? නේ? ඒක අසනේ වකන්. අර නෙළුම් අල තියෙනවා කපපුවාම. කොතනද තියෙන කපපුව? කපපුව එක හැබැයි මේ පැකට් එක තියෙනවද? මේ සුද්ධ කරපු එක නේ. මේක හැබැයි ගණන් ඇති අරකට වැඩිය. කොච්චරක් ඕනද නෙළුම් අල එන? හාෆ් ට්‍රේ එකකට. ඔව් දැන් මේ මම බලන්නම් මෙතනින් එන හාෆ් ට්‍රේ එක නම් මේකෙන් දෙකක් ගන්න වෙනවා අපිට. අර මඤ්ඤොක්ක දාන්න වගේ ලොකුවට තිබ්බ එක නේද? ඒක තමයි එතන තිබුණේ. ඉන්න මම බලන්න මේ වැටකොළු. මේ හැබැයි මේ හරි ලූස් වගේ වෙලා. මොකද දන්නේ ඇතුළේ නිකන් තැලිලා වගේ. මේක හොඳයි. මේක හොඳයි. පොඩ්ඩක් තැලිලා වගේ ඇතුළේ. ගෙදර හදනවා නම් ගස්. මේ green peppers අපේ මාළු පිරිස එක වගේ නෙමෙයි මේක එච්චරම කර නැහැ. මෙතන තියෙනවා අර මිරිස් මේ. මේ මිරිස් එක හොඳයි අරගෙන වැඩිය. ඒකයි කියලා දාලා නේද මම? මේක අලුත්. ඔය බලන්න. ඒක තියෙන්නේ මොනවාද? වරකද? නැත්තම් කොස්ට් එකද? ඔය පැත්ත. බලන්න. මේක sorry. මේ පොඩි කෑල්ල $4යි $5යි. ඒ කියන්නේ මෙතන තියෙනවා weight එක රාත්තල් 3ක්. රාත්තල් 3 කියන්නේ කිලෝ 1යි 200ක් වගේ නේ. කිලෝ 1යි 200 $4යි ගාණක්. ඒක වරකද කොස්ද? jackfruit. වරකන මේ තව කහ වෙනව නේද මේ? jackfruit කියලා දෙන්නේ. කොස් වෙනද? කොස් විතරක් වෙන්නේ මේක වරක වෙන්නේ දෙන්නේ. හැබැයි දෙනවා ඉදින්නේ සුවඳ බලන්න. සුවඳ ඉදිලා තමයි සුවඳයි. වරක සුවඳ. මේ ගස්ලම නෝ මේක. මේ අවුලන්නේ නැහැ. නෑ කපලා නෑ. හරි නේද අපි මේ පැත්ත? එළවලු ටික නෑ මාළු ගන්න යන්න ඕනේ දැන්. මේ මොනවාද? මේ වань නම් දන්නේ. මොකක්ද කේක් එකක් මේ තියෙන්නේ. මේ කොෆි වගේ කේක් එකක් නේ. නෑ salted peanut. මේ තියෙන්නේ premium chocolate roll cake නේ. chocolate roll? ඔව්. අපි යන් මාළු බලන්න. මාළු බලන්න මේ යන්නේ මාළු ගන්න. කොහෙන්ද පටන් ගන්නද? මේ පැත්තේ තියෙන මාළු ඔක්කොම නේ ඉස්සර තියෙනවා. මසල්ස් මොන බෙල්ල මේ තියෙන්නේ මැකරල් අර පෙළවල්ලා වගේ මාළු නේද? අපි කපලා ගමු නේද අතේ ෆ්‍රෙෂ් එකේ කොහම මුළු මොහොතම ඉන්නවා මෙන්න මෙතනින් ගන්න බලව අපි වල දෙන ඉස්සෝ හදනවද මේ පණ දිනව නේද පණ දිනව අයියෝ sorry දාවත් තාවේ මුගේ ඇතුලේ ඉන්න silver fish
මේ ඉස්සර එකක් බ්ලැක් ටයිගර් ෂ්‍රිම්ප් එක 17. හා? මේ රෙට් එකම ඉන්නේ. ක්‍රැබ්ස්. මලකු සීෆුඩ් ෆෑන් කෙනේ මම සීෆුඩ් කන්න ආසයි. මම සීෆුඩ් සුද්ධ කරන්න කැමතියි. පණ තියෙනවා. පණ දිහා නෑ වෙදදී කැට් ෆිෂ්. තැලිලා හැබැයි. So $11. Are you gonna clean it? All right. Thank you. Thank you. Hey, what's up? Man, මේ ඒක ක්ලීන් කළාම දෙන්නම් කියලා ගෝවා මේ. මම ගත්තා. අනේ අපි මේ කඩෙන් ගන්න ඕනේ එළවලු ඔක්කොම ගත්තනේ. ගත්තා කියලා හිතනවා. අඩුපාඩුවක් වුණොත් ආයි එහෙන් වුණා. එහෙන් වුණා බලලා ගමු. බෑග් තියලා නැහැ නේ. තියෙනවා. එනේ හැබැයි බෑග් එක දාගෙන නැහැ. ඩොලර් 127ක් ගියා. එළවලු ගොඩක් තියෙනවා නේද? දැන් අපිට මේ හොටෙල් එකට ඉන්දියන් කාරයට යන්න වෙලා නැහැ නේ. දැන් මදි වෙලා. එහෙනම් අපි ගෙදර යමු. ගිහලා බඩු ටික දාලා බබා ගන්න යන්න බෑ. එහෙනම් ඒක කරගමු නේ. මේ කොරියන් මාකට් එකෙන් පස්සේ අපි ගියේ කොස්කෝ එකට. මම මේ කොස්කෝ එකේ වීඩියෝ එක මේකට ඇඩ් කරන්නේ නැහැ. තව දිග වැඩි වෙන නිසා. ඉතින් ඔයගොල්ලෝ අද වීඩියෝ එකෙන් යම් කිසි දෙයක් දැනගත්තා නම් ඉගෙන ගත්තා නම් ඉතින් ඒක මට ලොකු සතුටක්. ඒත් එක්කම මේ වීඩියෝ එක අන්තිම වෙනකන් අපිත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. අමතක නොකර subscribe කරගෙන යන්න. ඊළඟ දවසේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙනකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ගිහිල්ලා එන්නම්.